ඇසලපුර පසළොස්වක් පෝයේ ඓතිහාසික ශාසනික වශයෙන් වැදගත්කම් 10ක් ගැන ඔබට කිසිදා අහලා නැති ඒ කාරණා 10 ඔබට රැගෙන ඉන්නේ ධර්ම YouTube නාලිකාව. එහෙමනම් බලමු අද මේ මාසයේ ලබනකොටම ඇසලපුර පසළොස්වක් පෝයේ ඓතිහාසික වැදගත්කම් 10 මොනවද කියන එක. එහෙමනම් මේ සම්බුද්ධ ශාසනය තුල ඇසලපුර පසළොස්වක් පෝය දිනයක තමයි සියලුම පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා ඒ අපේ සිද්ධාර්ථ බෝධිසත්වෝ තුසිත දෙව්ලොව වැඩ හිටියේ. ඒ පාරමී සම්පූර්ණ කරපු කාල සීමාව තුල දෙදෙව්ලොවට අධිපති සත්දෙව්දු උදව් කළා. එහෙමනම් දෙදෙව්ලොවට අධිපති සත්දෙව්දු බැලුවා දැන් බුදු කෙනෙක් පහළ වෙන කාලය හරි මේ පාරමී සම්පූර්ණ කරලා වැඩ ඉන්නේ කොහෙද කියලා. අන්න උන්වහන්සේට පෙනී යනවා එදා තුසිත දෙව්ලොව වැඩ සිටියා. එහෙමනම් දෙදෙව්ලොවට අධිපති සත්දෙව්දු දිව්‍ය පිරිවර පිරිවරාගෙන දෙව්ලොවට වැඩම කරලා ගාථාවකින් ආරාධනා කරනවා. කාලෝ යන්ත මහා වීරයන්න් වහන්සේ මේ ඔබගේ කාලයයි උප්පච්ච මාතු කුච්චියා මිනිස් මව් කුසක උපදින කාලයයි සදේවනංසාර යන්තෝ බුද්දස්සානු අමතම් පදම් ඒ අමුත්තව නිවන අවබෝධ කරගෙන මේ දෙව් මිනිස් ලෝකයා සසර දුකින් එතර කරන කාලයයි. මේ විදියට ආරාධනාව කරලා එදා තුසිත දෙව්ලොව සිටම අපේ සිද්ධාර්ථ බෝධිසත්වෝ පසමහා බැලුම් බැලුවා. කාලය, දීපය, දේශය, කුලය, මව් මේ විදියට පස්මහා බැලුම් බලලා එදා ඒ සුද්ධෝදන රජ පවුලේ මහා මායා දේවිය කුස පිළිසිඳගත්තේ අදවැනි ඇසලපුර පසළොස්වක් පෝය දිනයකයි. එහෙමනම් ඓතිහාසික වැදගත්කමක් තියෙනවා. මොනදී වුණත් මේ මිනිස් මව් කුසක උප්පත්තිය ලබන්නේ මේවැනි ඇසලපුර පසළොස්වක් පෝය දිනයක. මේ විදියට රාජ කුමාරයෙක් විදියට එම රජමැදුරු හැදිලා වැඩිලා ඒ નિયમિત වයස කාල සීමාව සම්පූර්ණ වෙනවා සමගම ඒ කාසංකේය කල්ප ලක්ෂයක් පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා ඒ බුදු වෙන ආත්මය තුල තමන්ගේ දේවිය වෙලා උප්පත්තියක් ලබනවා යසෝදරාව. එහෙමනම් මේ ආහාවියා කටයුතු සිද්ධ කරලා දීලා වසර 29ක කාලයක් රාජකුමාරයෙක් විදියට ඉඳලා මෙන්න මේ කාල සීමාව තුල තමයි අපේ ගෞතම සම්බුද්ධ ශාසනයේ ඒ ශිෂ්‍යාකාමීන්ගෙන් අගතැන්පත් රාහුල මහ රහතන් වහන්සේ එමනම් රාහුල කුමාරයා උප්පත්තිය ලැබුවේ මෙවැනි ඇසලපුර පසළොස්වක් පෝය දිනයක. එදා එදිනම තමයි මහ සුවිශේෂ වූ කාරණාවක් ඒ රජමැදුර තුල සිද්ධ වෙන්නේ. එහෙමනම් තමන් සසරේ පුරපු පාරමී ධර්මයන් ප්‍රබල වුණා. ඒ වෙලාවේ තමන්ගේ බිසව මේ ලෝකෙට පහළ වුණු රාහුල කුමාරයා සමග චෙරිහාන් ගබඩාව තුල දිද්දී රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං රාහුලෙක් ඉපදුනා බන්ධනයක් හටගත්තා කියලා මේ අය ඒ චෙරිහාන් ගබඩාවට ඉබී බලමින් උන්වහන්සේ සසරේ කරපු ඒ පාරමී ධර්මයන් ප්‍රබලය උනේ මොහොතේ ඇසලපුර පසළොස්වක් දවසක තමයි. එහෙමනම් එදිනම තමයි අබිනිෂ්කරණය කරන්නේ. ඒ කියන්නේ ගිහි ගෙයි අතහැර යාම සිද්ධ වෙන්නේ. මේ ආකාරයට බලන්න සුවිශේෂ කරුණු කාරණා රාශියක් තියෙනවා. අද ධර්ම YouTube නාලිකාව සියලු දේ සම්පූර්ණ පැහැදිලි කරන අවස්ථාව නෙවෙයි.
ඔබට දැනෙන තේරෙන විදියට මේ ටික මම පැහැදිලි කරනවා. එහෙමනම් මාස මේ විදියට අවුරුදු ගත වෙලා වසර 6ක කාලයක් දුෂ්කර ක්‍රියා කරලා එදා ඒ කඳ මුදුනේ සිට පහළට උන්වහන්සේ වැඩම කරලා මේ ලෝකෙට පහළ වෙච්ච මහා සාධාතු වස්තු හතෙන් එකක් තමයි විද්‍යාශ්‍රී ජයශ්‍රී බෝධිය. බෝධි මූලයේ උන්වහන්සේ වෙසක් පුර 15ක් පොයේ දිනයක පුදුමාකාර අදිෂ්ඨානකින් යුතුව තමයි බෝධි මූලයේ වාඩි වුණේ. මාගේ ඇඟේ සම්මස්ලේ වියලේවා ඇට නහර පමණක් ඉතුරු වෙතොත් ඉතුරු වේවා පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් මට අවබෝධ කරගත යුතුද මම මරුණත් මේ බෝධි මූලයෙන් නැගිටින්නේ නැහැ කියන දදී ස්ථානේ. එහෙමනම් ඒ මාර පරාජයත් පරාජය කරමින් ඒ උතුම් වජිරාසන භූමියේදී වෙසක් පුර 15ක් පොයේ දිනක අපේ මේ ලෝකෙට තුන් ලෝකෙටම බුද්ධ රත්නය පහළ වුණා. මේ ආකාරයට ඒ සත්‍යය ගත කරගෙන යද්දී උන්වහන්සේ ඒ පස්වෙනි සතිය ගත කරන්නේ අජපාල නුගරුක මුල. අන්න බුද්ධත්වයට පත් වෙලා අජපාල නුගරුක මුල වැඩ සිටියේදී පුබ්බේ නිවානසිත ඥාණයෙන් උන්වහන්සේ බැලුවා මම සසරේ කොයිතරම් මැරෙමින් නිපදෙමින් ආපු සසර ගමනක්ද මේ ධර්මය අවබෝධ කරගන්න මට කොයිතරම් මම මේ සසරේ දුක් විඳලා තියෙනවද මේ ධර්මය මම අවබෝධ කරගෙනත් මේ ධර්මයේ දේශනා කරලා මේ දෙව් මිනිස් ලෝකයා සසර දුකින් එතර වෙයිද අන්න එවැනි පොඩි පසුබෑමකට අපේ ගෞතම තථාගතයන් වහන්සේ ලක් වෙච්ච මොහොතක් තමයි පස්වෙනි සතිය. ආන්ගේ අවස්ථාවේ සහම්පති බ්‍රහ්මරාජයා වැඩම කරලා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලත් ධර්මයක් දේශනා නොකරන්නේ නම් මේ දෙව් මිනිස් ලෝකයට කුමක් වෙයිද? ඔබ වහන්සේ ධර්මයේ දේශනා කරන්න කියලා ආරාධනා කරන්නේ මේ අසලපුර 15ක් පොය දිනයකමයි. බලන්න කොයිතරම් සුවිශේෂ කාරණාද. තව බලමු මේ විදියට උන්වහන්සේ මේ ආරාධනා බාර අරගෙන උන්වහන්සේ සමාපත්තියෙන් වැඩ ඉඳගෙන බැලුවා මම විමුක්තිය සොයා යන ගමනේ ආරාල කාලාම උද්දක රාමපුත්ත මේ ගුරුවරු දෙදෙනා කොතනද දෙවගණක් පහළ වෙලා දනුන් දීම කරනවා භාග්‍යවතුන් වහන්සේ සතියක් ඇතුළත මිය පරලෝ ගිහිල්ලා අරූපී බ්‍රහ්මත තලවල උප්පත්තියක් ලැබුව බව උන්වහන්සේ සමාපත්තියෙන් වැඩ ඉගෙන බලද්දී ඒ අය ඒ විදියට සිද්ධ වෙලා එහෙමනම් දෙවනුව බැලුවා මම දුෂ්කර ක්‍රියා කරන කාලේ මා හැර ගියත් මට යම් කාලයක් උදව් උපකාර කරා පස්සක මහණුන් කොහෙද වැඩ ඉන්නේ ආන් උන්වහන්සේට පෙනියනවා ඒ බරණැස ඉසිපසන මිගදායි වල තවුස් චීවර දරාන කිසිම ධ්‍යානයකට සමවැදිලා නැහැ යාකාරයෙන් මේ කට්ටිය පස් දෙනාම ඉන්නවා උන්වහන්සේ පාගමනින් තමයි එදා බරණැස ඉසිපසන වලට වැඩම කළේ ඒ වැඩම කරලා එහෙමනම් එදා වෙසක් පුර 15ක් පොයේ දිනේ බුද්ධ රත්නය පහළ වුණා. එහෙමනම් එදා ධම්සප් පැවතුම් සූත්‍ර දේශනාව දේශනා කරලා ධම්ම රත්නය පහළ වෙනවා. එහෙමනම් තවත් සුවිශේෂ කරුණු කාරණයක් ඒකා සංකේය කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ඒ යම් පෙර ආත්මයක ඒ පසේ බුදු කෙනෙකුට ඒ පැණි පූජාවක් කරලා බුද්ධෝත්තර කාලයක උප්පත්තියක් ලැබලා ඒ බුද්ධෝත්තර කාලේ ඒ ප්‍රථම මංගල ධර්ම දේශනාව ශ්‍රවණය කරලා මේ ශාසනයක උතුම් අරිහත්ත්වයට පත් වෙන්න මට ලැබේවා කියලා අදිස්ථාන කරපු අන්නා කොණ්ඩඤ්ඤ එදා ධම්සප් පැවතුම් සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ ප්‍රථම සංඝයා බවට පත් වෙනවා. එහෙමනම් දැන් සම්බුද්ධ ශාසනයේ ස්ථාපිතයි. බුද්ධ රත්නයත් ධම්ම රත්නයත් සංඝ රත්නයත් එහෙමනම් දැන් ස්ථාපිතයි සම්බුද්ධ ශාසනයේ. අන්න ඒක නිසා ධම්ම රත්නය සංඝ රත්නය පහළ වෙන්නේ මේ වගේ අසලපුර 15ක් පොය දිනයකම තමයි. වෙන්න මේ ආකාරයට තමයි මේ කරුණු කාරණා ටික සිද්ධ වෙලා මේ විදියට උන්වහන්සේ ධර්ම දේශනා කරමින් සංඝයා ශාසනයට එකතු කරමින් ඒ අය සසරෙන් එතර වීම සඳහා ධර්ම දේශනා කරමින් යන ගමන තුල එදා අනිතීක්ෂකයන්ගේ මානය දුරු කිරීම සඳහා ඒ ගන්ධප්පරුක්ක මූලයේදී යමකමා පාතිහාර පෑව මේ අසලපුර 15ක් පොය දිනයකම තමයි උන්වහන්සේ
ඒ මානෙ දුරු කිරීම සඳහා ඒ ආපෝ කසිනේටත් තේදෝ ක්‍රසිනේට සමවැදිමින් අහසට පැන නගලා යමක මහා පාතිහාර පාන්නෙත් මෙවැනි ඇසලපුර පසළොස්වක පෝය දිනයකමයි. එහෙමනම් මේ අවස්ථාව උන්වහන්සේ එදා ගන්ධප්ප රුක්ක මූලයේදී පියවර 3කින් තව්තිසා දිව්‍ය ලෝකෙට වැඩම කරනවා. එහෙමනම් එදා පියවර 3කින් තව්තිසා දිව්‍ය ලෝකෙට වැඩම කරන්නේ එදා පළවෙනි පියවර ගන්ධප්ප රුක්ක මූලයේ සිට මහමේරු පර්වතයටත් එදා දෙවෙනි පියවර හැටියට යුගන්ධන පර්වතයටත් තුන්වෙනි පියවර හැටියට දෙදෙව්ලොවට අධිපති සද්දු දෙවිඳුගේ පණ්ඩු කම්බල සෛලාසනයටත් වැඩම කරලා පියවර 3කින් ඒ දෙව්ලොවට වැඩම කළේ එදා තමන්ගේ මෑණියන් කරුලිය කරලා ඒ තව්තිසා දිව්‍ය ලෝකේ මාතු දිව්‍ය රාජ නමින් උප්පත්තියක් ලබලා ඉන්න වෙලාවේ මේ ධර්මයේ පරම ගාම්භීරම කොටස තමයි අභිධර්මය. එහෙමනම් අභිධර්මයේ දේශනා කරෙත් එදා දෙව්ලොවට වැඩම කළෙත් මේවැනි ඇසලපුර පසළොස්වක පෝය දිනයකමයි. ඉතින් මේ විදියට උන්වහන්සේ තමන්ගේ මෑණියන් පෙරමුණේ තබාගෙන එදා මේ ධර්මයේ පරම ගාම්භීරම කොටස අභිධර්මයේ දේශනා කරන්නට වුණා. ඉතින් මේ විදියට මේ කරුණ කාරණා ඉෂ්ට සිද්ධ වෙමින් පවතින මොහොතක මේ ඇසලපුර පසළොස්වක පෝය දිනයක මෙවැනි කරුණ කාරණා රාශියක් ඉෂ්ට සිද්ධ වුණා. එහෙමනම් ඒ වෙනවා සමගම තමයි උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කරමින් ගම් නියංගම් තිසාරා වැඩම කරමින් මේ දෙව් මිනිස් ලෝකයා සසර දුකින් එතර කරා. එතර කරලා උන්වහන්සේ මේ විදියට මේ සියලු දෙනා සතර දුකින් එතර කිරීම සඳහා ඒ 45 වසරක් පුරාට උන්වහන්සේ ඊ타මත්ම වේසමාංශ වෙලා උන්වහන්සේ ඒ ගත කරපු කාල සීමාව තුළ උන්වහන්සේ මේ කරුණ කාරණා ටික ඉෂ්ට සිද්ධ කරා. එහෙමනම් මේ දේවල් සිද්ධ වෙනවා සමගම තවත් උතුම් වූ සුවිශේෂ සිදුවීමක් මේ ලංකා භූමිය තුල සිද්ධ වෙනවා. එහෙමනම් ඒ සිදුවීම තමයි මේ එදා එහෙනම් අපි බැලුවොත් ඒ දේ බඹලවත් නැති, දෙව්ලොවත් නැති, නාලවත් නැති, දඹදිවත් නැති. එහෙමනම් ඒ ලංකා භූමිය ඇති ඒ අපේ තථාගතයන් වහන්සේගේ ද්‍රෝණයක් 13 වහන්සේලා තැන්පත් කර ඇති ඒ රුවන්වැලි සෑය බුද්ධ වර්ෂ 350 විතර වෙනකොට මේ සම්බුද්ධ ශාසනයේ එක්සේසත් කළා. සම්බුද්ධ ශාසනයේ චිරක්තය උදෙසා මේ ලෝකෙට පහළ වුණු ඒ දුටුගැමුණු රජතුමා විසින් එදා ඒ උට්ටසල නැකතින් සෑයට සුපටිච්චත කියන ඇමතිතුමා අතින් ප්‍රථම මුල්ගල තබන්නෙත් මේ වැනි ඇසලපුර පසළොස්වක පෝය දිනයකමයි. සුවිශේෂ වූ කරුණු කාරණා රහසයක් ඉෂ්ට සිද්ධ වෙච්ච පෝයක් හැටියට. ඒක නිසා මේක සියලු දෙනා දැනගත යුතුමයි. මේ දේ එකින් එක තව පැහැදිලි කරන්න කාලය නෙවෙයි. ඒ නිසා මේ කාරණා 10 ඇසලපුර පසළොස්වක පෝය දිනයක ඉෂ්ට සිද්ධ වුණා. එහෙමනම් මේ දේ හිතට අරගෙන ඔබ උපෝසත සීලයක් සමාදන් වෙනවා නම් මම මේ සම්බුද්ධ ශාසනය තුල මේ උපෝසත සීලය සමාදන් වෙන්නේ මේ කාරණා 10 මේ 10 උපයෝගී කරගෙනයි මේ පෝය ඉෂ්ට සිද්ධ වුණේ. ඒ කරුණු කාරණා විදියට සිතට අරගෙන මේ දේවල් දැනගෙන ඔබට ඇසලපුර පසළොස්වක පෝය දිනයක උදා වෙනවා සමගම ඒ උපෝසත සීලයක් සමාදන් වීමේ ඒ අදහස ඔබට සිත් තුළ පහළ වේවායි කියා ප්‍රාර්ථනා කරමින් නැවතත් ඔබට මේ වගේ වීඩියෝ එකකින් හමු වෙන තුරු ඔබ සියලු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා.